වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා පෝය දවසේ කරන විශේෂ ලුණු පිළියමක් ගැන. මේ ලුණු පිළියමේ තියෙන විශේෂත්වය තමයි මේ ලුණු පිළියම කරන්නේ බහුලත්වය හා සමෘද්ධිය වාසනාව ළඟා කරගන්න. අපි දැන් බලමු ඒ ලුණු පිළියම කරන්නේ කොහොමද කියලා. ඒකට මොනවද ඕන කරන්නේත් කියලා. ඉස්සෙල්ලාම ඔයාලට කියන්න ඕන මේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා සඳේ තියෙන සුබ ශක්තියෙන් තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේ හඳේ තියෙන බලපෑම වැඩිපුරම තියෙන්නේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා හවස 5:27ට. මේ හවස 5:27 ඉඳලා රාත්‍රී කාලය වෙනකන් තමයි මේ හඳේ බලය වැඩිපුරම තියෙන්නේ. මෙන්න මේ හේතුව නිසා ඔයාලා මේ වැඩේ මම දැන් කියලා දෙන ලුණු පිළියම ඔයාලා ඒ වෙලාව ඇතුළතදී කරනවා නම් ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ 5:27ට වගේ හවස 5:27ට වගේ කරනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් රැය වෙලා කරන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් 6 වෙනිදා දවස ඇතුළත ඕනම වෙලාවක කරන්න. අර මම කිව්ව වෙලාව ගොඩක් බල සම්පන්න වෙලාවක්. අපි දැන් යමු ඒ ලුණු පිළියම කරන්නේ කොහොමද කියලා බලන්න. මේකට ඔයාට ඕන වෙනවා මුද්‍රව්‍ය කීපයක්. ඒවා තමයි වීදුරු භාජනයක් ඕන වෙනවා. ඒ කියන්නේ බෝල් එකක් වගේ වීදුරු බෝල් එකක් ඕන වෙනවා, පොඩි එකක්. ඒ වගේම ලුණු කුඩු මේස හැන්දක් ඕන වෙනවා. ඒත් එක්කම කඩදාසියකුයි නිල් පාට පෑනකුයි ඕන වෙනවා. ඒ වගේම පිරිසිදු වතුර ටිකකුත් මේ වැඩේට ඕන වෙනවා. ඔන්න ඔය ටික තමයි මේ වැඩේට ඕන වෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න ඕන මෙහෙමයි. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ඔයාගේ නිවසේ නිදහස් සාමකාමී තැනකට ඔයා ඉස්සෙල්ලා යන්න ඕන. ඔයාගේ ගේ ඇතුලේ නිදහස් තැනකට ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්න ඕන. ඉස්සෙල්ලාම කරන්න ඕන අර මම ගන්න කිව්වනේ කොලයකුයි පෑනකුයි. ඒ කොලයයි පෑනයි අරගෙන බහුලත්වය සමෘද්ධිය ධනාත්මක වෙනසක් බලාපොරොත්තු වෙන ඔයා අන්න ඒ වගේ ඔයාගේ තියෙන බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කොලේ ලියන්න ඕන. ඔයා නිදහස් තැනකට ගිහිල්ලා ඉඳගෙන මේ වැඩේ කරන්න ඕන. මේ විදිහට ඔයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඔක්කොම ලියලා ඒ කොලේ පැත්තකින් තියන්න. තියලා මම අර ගන්න කිව්ව බෝල් එක අරගන්න. ඒ බෝල් එක අරගෙන ඒකට ලුණු මේස හැන්දක් දාන්න ඕන. මේ විදිහට දාලා අර ප්‍රාර්ථනා ලියපු කොලය දෙකට නවලා මේ ලුණු ටික උඩින් ඒ කඩදාසියත් තියන්න ඕන. මේ ලුණු ටික උඩින් ඒ කඩදාසිය තියනකොට ඔයා ඒ කොලේ ලියපු බලාපොරොත්තු ප්‍රාර්ථනා මතක් කරන්න ඕන. එහෙම මතක් කරන ගමන් තමයි මේ කොලේ ලුණු එක උඩින් තියන්න ඕන. ඊට පස්සේ අර මම පිරිසිදු වතුර ටිකක් ගන්න කිව්වනේ. මෙන්න මේ වතුර ටික මේ භාජනයට වත් කරන්න ඕන. මේකෙදි මේ ලුණු ටිකයි කඩදාසියයි වැහෙන ප්‍රමාණයට විතරක් වතුර දාන්න. ඊට පස්සේ ඒ භාජනය ඔයාගේ අත් දෙකට අරගන්න. අරගෙන ඔයා අර කොලේ ලියපු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඔයා මතක් කරන්න ඕන මේ වෙලාවේදී. ඒ වගේම මේ විදිහට මතක් කරලා S2 වහගෙන විෂුවලයිස් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ඒ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වුණ විදිහට චිත්ත රූප මවන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණාම ඔයා සතුටු වෙන විදිය, ඊට පස්සේ ඔයා කරන දේවල් අන්න ඒ වගේ දේවල් මේ වෙලාවේදී S2 පියාගෙන ඔයා මතක් කරන්න ඕන. ඊට පස්සේ කරන්න ඕන මේ භාජනය ඔයාගේ ගෙදර උඩ තැනක ආරක්ෂිතව තියලා තියන්න ඕන. ඔයාට පුළුවන් නම් මේක ඔයාගේ ඇඳ යට උනත් තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට උඩ තැනක ආරක්ෂිත තැනක බිම තියන්නේ නැතුව උඩ තැනක ආරක්ෂිතව තියන්න ඕන. ඊට පස්සේ මේ භාජනය මේ විදිහටම පැය 24ක් තියන්න ඕන. ඒ කියන්නේ දවසක් තියලා ඊළඟ දවසේ ඒ කියන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ඔයා ඒ භාජනය අරගන්න. එතකොට ඒකේ කඩදාසි කොලේ එහෙම දිය වෙලා තියෙන්නේ. එතකොට මේ හැමදේම ඒ කියන්නේ ලුණු ටිකයි වතුරයි කොලෙයි ඔක්කොම ගහක් යටට දාන්න ඕන. පෑගෙන්නේ නැති ගහක් යටට දාන්න ඕන. ඔන්න ඕක තමයි ඔයාට කරන්න තියෙන්නේ මේ දවසේදී කරන ලුණු පිළියම. ඕක තමයි.
ඔයාට ඊට අමතරව මේ දවස තුලදී පොසිටිව් ඇෆර්මේෂන් කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම බහුලත්වය හා සමෘද්ධිය ආකර්ෂණය කරමි. මම මූල්‍යමය සාර්ථකත්වයට සුදුසුයි. මෙන්න මේ වගේ වාක්‍ය නිතරම ඒ දවස පුරාම ඔයාට කියන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. ඊට අමතරව භාවනා කිරීම, ඒ වගේම ඉලිමහනේ ඇවිදීම වගේ දේවලුත් මේ දවසේදී කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද මං ඔයාලට කියලා දුන්න දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා, ෂෙයා කරලා, මගේ channel එක subscribe කරන්නත් ඔයා මතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.